ඉතින් යාළුවනේ ඔන්න ඊයේ පටන් ගත්ත මෙන්න මේ පොඩි රූම් එක. ඉතින් ඔන්න මම වැඩ ටික කරගෙන යන ගමන් තනියම වැඩ කරන්නේ. අනිත් දෙන්නේ එහෙ. ඉතින් මෙහෙට කෙනෙක් ගන්න විදියක් නැහැ. එහෙත් හදිසි වැඩේ. ඒක නිසා ඉතින් මෙන්න මේ විදියට මම උළුවස්ස කපලා තියෙන්නේ. කපලා උළුවස්ස කපලා ඩයිකෝඩ් දෙකක් ගාලා තියෙන්නේ මේකේ. ඉතින් උළුවස්ස කපලා ඩයිකෝඩ් දෙකක් ගාලා එතකොට පියන් ටිකෙත් එක කෝඩ් එකක් ගාලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉතින් තනියම වැඩ ටික කරගෙන යනවා මීට. දැන් ඉතින් මට ඉතුරු වෙලා තියෙන්නේ මෙන්න මේ ඇඳයි. මේ ටිකෙත් තියෙනවා මේ පියන් ටිකෙත් අර ගානකම. ඔය ටිකත් ඉතින් කරලා දාලා ඉතින් මේ පැත්තේ තින්ද ටික ගාලා බාත්රූම් එකේ ජනෙල් උළුවස්ස තියෙනවා. දොරත් එක්ක ඒකත් ඔටෝමේට්ස් කරන්න ඕනේ. ඉතින් කරන ගමන් මට හිතුණා ඔයාලට මෙන්න මේ පියන ගාද්දි මට හිතුණා ඔයාලට ඔටෝමේට්ස් එක කරන්න කොහොමද කියලා පොඩක් හඳුන්වන්න. ඒ කියන්නේ කරන විදිය කියන්නේ පුංචි හෝ ගෙදර තියෙන පුංචි හෝ චූටි වැඩක් තියෙන නැති ඔයාලට කරගන්න පුළුවන් විදියට මට වීඩියෝ එකක් දෙන්න ඕන කියලා. ඉතින් මෙන්න මේ විදියට තමයි වෝටර් බේස් එකක් කරන්නේ. පොඩි හරි වැඩක් කරගන්න පුළුවන් ඔයාලට එතකොට. ඉතින් මේවා මම ග්‍රයින්ඩර් ගහලා 120න් ග්‍රයින්ඩර් ගහලා ඉතින් 120න් ග්‍රයින්ඩර් ගහලා 320 කොලේ අල්ලලා මේ ෆිනිෂ් එකටම හදාගෙන තියෙන්නේ. ඉතින් ෆිනිෂ් එකටම හදාගෙන තියෙනවා. ඉතින් ඩයිගයි පින්සලයි තියලා තියෙනවා. ඉතින් මට මතක් වුණා මම හිතනවා ඔයාලට දෙන්න වලට කියලා වීඩියෝක්. ඉතින් මෙන්න මේ විදිහට තමයි ගන්නෙ. පුළුවන් අය මේ වීඩියෝ එක ෂෙයා කරන්න. කාට හරි කවුරු හරි කෙනෙක් ගෙදර වැඩක් කරගනීවි. පුළුවන් විදියට. ඉතින් අපි බලමු කොහොමද වෝටර් බේස් එකක් කරන්නේ කියලා. විශේෂයෙන් කියන්න ඕනේ මේ වීඩියෝ එක කරන්නේ මම තනියම. ඉතින් ෆෝන් එක අල්ලන්න කවුරුවත් නැහැ. ඉතින් මෙන්න මේ විදිහට තමයි කරන්නේ වෝටර් බේස් එකක් බලන්න. මෙන්න මේ වගේ ලීය මෙන්න මෙහෙම මේ ජොයින්ට් එක තියෙනවනේ ජොයින්ට් එකෙන් ලස්සනට අපි ගන්නවා මේ පැත්තට. මොකද මේ පැත්තට ගියොත් ආයි මේ පැත්තට රවුම ගිහිල්ලා එනකොට මේ ටික වේල්ලා ඒ පාර මකන්න පොඩ්ඩක් අමාරුයි. ඉතින් මේ විදිහට තමයි වැඩේ යන්නේ.